ICC ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට. නවසීලන්තය හා ඉන්දියාව අතර පැවති ICC ශූරයන්ගේ කුසලානයේ අවසාන මහා තරගයේ කාසියවාසිය නවසීලන්ත නායක මිචෙල් සැන්ටර් විසින් ජයග්‍රහණය කරන ලදී. ඩුබයි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 251ක් වාර්තා කළේය. එහිදී ඩැරල් මිචෙල් ලකුණු 63ක්ද, මිචෙල් බ්‍රැස්වෙල් ලකුණු 53ක්ද, රචින් රවීන්ද්‍ර ලකුණු 37ක්ද වාර්තා කළේය. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 40ට කඩලු 2ක්ද, වරුන් චක්‍රවර්ති ලකුණු 45ට කඩලු 2ක්ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 30ට එක කඩුල්ලක්ද දව ගන්නා ලදී. ඒ අනුව පිළිතුරු විනිම ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම පන්දු වාර 49ක් අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 254ක් වාර්තා කරමින් ICC ශූරයන්ගේ කුසලානයේ 2025 ශූරතාවය දිනා ගන්නා ලදී. එහිදී රෝහිත් ශර්මා ලකුණු 76ක්ද, ශ්‍රේයාස් අයියාර් ලකුණු 48ක්ද, KL රාහුල් නොදැබී ලකුණු 34ක්ද වාර්තා කළේය. මෙහිදී පන්දු යැවීමේදී මිචෙල් බ්‍රැස්වෙල් ලකුණු 28ට කඩුළු 2ක්ද, මිචෙල් සැන්ටර් ලකුණු 46ට කඩුළු 2ක්ද, කයිල් ජෙම්සන් ලකුණු 24ට එක කඩුල්ලක්ද දවා ගන්නා ලදී. ඒ අනුව 2025 ශූරයන්ගේ කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කර ගන්නා ලදී.